සෞභාග්‍යමත් අනුරාධපුර රාජධානිය සාමකාමීව පවතිද්දී රාජකීය සොහොයුරන් අතර මතභේදය නිහඬව දුරදිග යමින් පැවතියේය. සිහසුන අත්පත් කර ගැනීමට රහසිගතව සැලසුම් කරන කාශ්‍යප කුමරුගේ රාජ්‍යත්වයේ පිළිබඳ ආසාව දිනෙන් දින ඉහළ යයි. හදිසි රාජ්‍ය විප්ලවයක් සිදු කරන කාශ්‍යප තම පියා වූ ධාතුසේන රජතුමාව සිරබාරයට ගනී. තම ජීවිතයේ පිළිබඳ බියෙන් මුගලන් කුමරු රාජධානියෙන් පලා යන්නේ සේනාව සංවිධානය කර ගැනීමේ අරමුණෙනි. කාශ්‍යප රජු විශාල සීගිරි ගිරිදුර්ගය කිසිවෙකුටත් ලෙහෙසියෙන් ළඟාවිය නොහැකි ආරක්ෂිත රාජකීය මාලිගාවක් බවට පත් කරයි. සුන්දරත්වෙන් හා බලයෙන් පිරිපුන් තම නව තේජාන්විත රාජධානිය තුල කාශ්‍යප රජු කල් ගෙවයි. වසර ගණනාවකට පසු තම උරුම සිංහාසන නැවත ලබා ගැනීමේ අරමුණින් මුගලන් කුමරු විශාල සේනාවක් දරගෙන නැවත පැමිණෙයි. සොහොයුරන් දෙදෙනා තම දෛවයට මුහුණ දෙද්දී සීගිරිය පර්වතය පාමුල දරුණු යුද්ධයක් ආරම්භ වෙයි. පරාජය නියත බව පෙනී යද්දී කාශ්‍යප රජු තම අභිමානය රැකගනිමින් ඛේදනීය ලෙස මිය යයි. ලේ සහ බල තණ්හාවෙන් ලියවුණු මෙම යුගය අවසන් කරමින් මුගලන් කුමරු රාජ්‍යත්වයට පත්වෙයි.